ඊයේ 1:19යි වැඩ ඉවරලා එද්දි කාමරේ හිටවිලා නිදාගත්ති දෙකත් පහුවෙලා ඔන්න දැන් අද උදේ වැටෙන්න දැස්සෙලා ඒක වාහනට යන GMC ගල්පින් අපිට හම්බෙච්ච මේ දවසේ පාවිච්චි කරන්න ඉතින් කිලෝමීටර් දුර තියෙන මේකේ 2212යි ඉතින් පට්ට වණ්ඩිය ඉතින් මේව ලංකාවේ ජීවිතේට අපිට දුවන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ වගේ එක නගින්නවත් හම්බෙන්නේ නැහැ ලංකාවේ. ඇත්තම කිව්වොත් එහෙම ගොඩක් මිනිස්සුන්ට ඇත්තම නගින්නවත් හම්බෙන්නේ නැහැ මේ වගේ වාහනයකට. ඉතින් ඒක තමයි ඇත්ත, තිත්ත ඇත්ත. අනිත් එක මේ වගේ වාහනයක් තියෙනවා කියන්නේ පෙට්‍රල් පම්ප් එකක අයිතිකාරයෙක්වත් වෙන්න ඕනේ. කියන්නේ තෙල් පිච්චලා පත් විදියට සාමාන්‍යයෙන් මයිලේජ් එකක් කරන්න කිලෝමීටරකට 5-6ක් විතර වගේ. වාහනේ ඉතින් ආ යන්න පුළුවන් කියන්නේ රොකට් එක වගේ තමයි. ඉතින් ඇත්තම කිව්වොත් මේ වාහනේ පට්ට වණ්ඩියක්. අර වණ්ඩි කියනවාද මේ කිව්වේ. අර වණ්ඩි කියන්නත් හොඳ නැති. අතට මේවා පට්ට වාහන. ඇමරිකන් වාහන. කිලෝමීටර් 2212යි. ඊටසේ තියෙන්නේ කිලෝමීටර් 440ක් යන්න පුළුවන්. දැනට තියෙන පෙට්‍රල් වලින් ඒ කියන්නේ පෙට්‍රල් පුල් තියෙන එක 4 wheel system එක මෙතන light system එක තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා parking assistant ටික, parking button එක. ඊට පස්සේ ගත්තාම මෙතන තියෙනවා ලොකු dashboard එක quality පේනවා ඇති. මෙතන තියෙන වෙන බටන් සෙට් එකක් මේ ඔක්කොම තියෙන AC එකට සම්බන්ධව. මෙතන තියෙන වොලියුම් කන්ට්‍රෝල් එක මේක අමුතු සිස්ටම් එකකට තියෙන්නේ. ඩිස්ප්ලේ එකම ලොකුයි පට්ට විදියට. මේ මෙතන කැමරාව තියෙනවා. පිටිපස්සේ කැමරාව නම්මනම් මෙතන වෙනම තියෙනවා මේ සන්රූෆ් ටික නම්මනම් මේවා කරන්නේ සිස්ටම් සෙට් එක. මෙතන තියෙනවා ලොකු ටීවී දෙකක් මේකේ. මෙතන ෆෝන් charge කරන්න පුළුවන්. මෙතන ෆෝන් එක තිබ්බම ෆෝන් එක charge වෙනවා. ඒක හැබැයි හැම ෆෝන් එකම charge වෙන්නේ නැහැ. මේක පොඩි ගලවලා තියන්න ඕනේ. මෙතනින් තිබ්බම ෆෝන් එක ඔටෝමැටික් charge වෙනවා. මේක මේ දාලා තියෙන යතුරු අඩම්මනම් තියන්න එපා කියලා තියෙන්නේ. මේක තමයි කූලින් බොක්ස් සීතකරණයක්. ඉතින් මේ වගේ තමයි බොක්ස් එක තියෙන්නේ. ඉතින් මෙතන තියෙන charging point ඉන්නේ වලට පේන මේ රිවර්ස් එකට දාපම කැමරාව. අන්න කැමරාව කොච්චර ක්ලියර්ද කියලා මම මේක මේ දැන් මෙතන පෙන්නනවා මේ මෙතන පෙන්නනවා හතර පැත්තේම වාහනේ. හරිද? ඊට මෙතන පෙන්නනවා රිවර්ස් එකේ. මේ කපනවා නේද? මෙන්න මේක. මෙන්න මේ ওই ටැබිලි පාඩින් පෙන්නන්නේ වාහනේ කැපෙන විදියට. මේ ස්ටීරියෝ වීල් එක කපද්දී කැපෙන විදිය තමයි පෙන්නන්නේ. දැන් මම මේ රිවර්ස් කරද්දී මේ වාහනේ රිවර්ස් වෙන විදිහ තමයි පෙන්නන්නේ. දශම ගානට දින එක දශම ගානට බලලා ගන්න වෙනවා වාහනේ කැපෙනවා. මේකත් එක්ක දුනා මේකත්